The angel Gabriel said that to the Blessed Mother. There is nothing that we cannot do in the Lord. And ඒ විශ්වාසය තුළ තමයි අද මා විශේෂයෙන්ම අපි මේ දේවස්ථානය ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම අපිට කතා කරන්නට වෙනවා අපේ රට තුළ මීට අවුරුදු 6කට පෙර සිදුවෙච්ච ඒ භයානක ප්‍රහාරය පිළිබඳව. ඒක කොච්චර කතා කරුවත් ඒක ඒ කතන්දරේ ඉවර වෙන්නේ නැහැ වගේ. ඒ මහා ඛේදවාචකය පිළිබඳව අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. We have many questions about this terrible incident that happened on that particular day in this church. 57 people were killed. මිනිස්සු 57 දෙනෙක් මේ දේවස්ථානයේ ජීවිතය පූජා කළා. ඒ 2019 වසරේ පාස්කු ඉරිදින සිදුවෙච්ච ඒ ව්‍යසනයේදී. ඒ වගේම කටුවපිටිය සුදෝ සෙබස්තියන් මුනිඳුන්ගේ දේව මැදුරේදීත් මඩකලපුව සියොන් කිතුණු දේවස්ථානයේදීත් සංචාරක නිකේතන කීපයකදීත් කරන ලද බෝම්බ ප්‍රහාර නිසා සිදු වූ මහා ඛේදවාචකය ඉතාමත්ම භයානක ලෙස අපේ රටට බලපෑවා ඒ අවස්ථාවේදී. ඒ වෙලාවේදී මේ වැඩපිළිවෙල පිටිපස්ස ක්‍රියාත්මක වුණු කණ්ඩායම කවුද කියලා හොයාගන්නට තාමත් අපිට බැරි වෙලා තියෙනවා. තාමත් බෑ ඒක හොයාගන්න. මෙච්චර උත්සාහ කළත් ඔක හොයාගන්න බෑ අවුරුදු 6ක් තිස්සේ. අපි මේ මිනිසුන්ගේ දුක වේදනාවට කරන්නේ පරිභවයක්. ඕනෑවට එපාවට ආවට ගියාවට ඒ වැඩේ කරනවා නම් අපි මේ මිනිසුන්ගේ ජීවිතවලට කරන්නේ අගෞරවයක්. ඒ නිසා මේ අවස්ථාවේදී අපි යාඥා කළ යුතුයි සුදෝ අන්තෝනි මුනිතුමාට. මේ දේ එළිදරව් කරන්න උන්වහන්සේට බලය තියෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ මහා කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ කවුද කියන එක එළිදරව් කරන්න කියලා අපි සුදෝ අන්තෝනි මුනිතුමාට යාඥා කළ යුතුයි. උන්වහන්සේට දෙවියන් වහන්සේ තුල කරන්නට බැරි කිසි දෙයක් නැහැ. ඒ නිසා අපි සුදෝ අන්තෝනි මුනිතුමාට කන්නලව් කරන්නේ we appeal to Saint Anthony to reveal to us who it was who caused the murders of our faithful in churches and in hotels on that Easter Sunday. මේ පිළිබඳව කල්පනා කරද්දී සමහර අය එක එක දේවල් කියනවා. එදා ඒ රට අපේ රට ඇද වැටුණු ඉතාමත්ම අසරණ තත්ත්වය ගැන අපි වැඩියෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. මේ කාලයේ වැලිතලාව තුල මේක සැඟවී යන්නට අපිට දෙන්නත් බෑ. එසේ සිතමින් සිත හදාගත් ඇතැම් දේශපාලනික නායකයන් හා රාජ්‍ය ආයතන එයට විවිධ අර්ථකථන දෙමින් ඒ පිළිබඳව සත්‍ය සොයා ගැනීමට වෙරදරන මියගිය අයගේ ඥාතීන් හා මේ ව්‍යසනයට ගොදුරු වී විවිධාකාරයේ ආබාධ වලින් පීඩිතව සිටින්නන්ගේ දුක් අඳෝනාව යටගසන්නට මහත් උත්සාහයක යෙදෙමින් සිටියා. ඇතැමුන් මීට වසර ගණනාවකට පෙර ඇමරිකාවේ එක්තරා නීතිඥවරියක දුන් දිවුරුම් ප්‍රකාශයක් පාදක කරගෙන මේ මහා මිනිමැරුම පිටිපස සිටින්නේ මේ ක්‍රියාවට අතගැසූ මුස්ලිම් මන්තවාදීන් කීප දෙනෙකු පමණක් බවට පවසමින් එම කරුණු පිළිබඳ සිදුවෙමින් පවතින විමර්ශන යටගසා දමන්නට උත්සාහ කරමින් ඉන්නවා අදත්. මේ පිළිබඳව පතපොතත් ඒ අය ලියලා තියෙනවා බොරු කියාපු බොරු ලියාපු බේගල් ලියාපු පතපොත. අප රට තුල මීට පෙරද ඇතැම් විදේශීය අතපෙවීම් හරහා මේ වැඩපිළිවෙල පිටිපස්සේ විදේශීය සංවිධාන විදේශීය රටවල් අතගසා තිබෙනවද කියලා අපි සොයා බලන්නට ඕනේ. ජාතිය බේද බින්න කර යුද්ධයේ ගිනිදැල් අවුලුවා විනාශ කරන්නට අප රට විනාශ කරන්නට අප රට තුල නැති යුද්ධ ඇති කරන්නට කටයුතු කරපු ඇතැම් රටවල් ඉන්නවා. ඔවුන්ගේ අරමුදලින් යැපෙන ඇතැම් ශ්‍රී ලාංකීය සංවිධානද මේ පිළිබඳ එම රටවල අතපෙවීම් සංගවා තබන්නට වෙරදරමින් මෙයට සම්බන්ධ සත්‍යය යටගසන්නට ක්‍රියා කරමින් සිටින බවද ඔවුන්ගේ සේවාව ලබන
ඔවුන්ට සේවාව සපයන ඇතැම් උදවිය ඒ පිළිබඳව නොමග යවන සුළු තර්ක හා ප්‍රබන්ධයන් හා පොත්පත් හා ලිපිලේඛන ඉදිරිපත් කරමින් සිටින බවද පෙනෙන්නට තිබෙනවා. මේ අය අතර තමන් උගතුන් යයි කියා ගන්නා අයත් ඉන්න බව කනගාටුවෙන් කියන්නට ඕනේ. මෙවැනි දේශද්‍රෝහී කුලී හේවායන් අප රට විදේශීය බලවේගවලට එදත් පාවා දුන් අතර අදත් පාවා දෙන්නට මාන බලමින් සිටින බවට සැක අපට සිදුවේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ සිද්ධිය සිදුවෙච්ච වෙලාවේදී අපේ රටේ ප්‍රධාන පෙළේ ජාතීන් දෙකක් වන සිංහල සහ මුස්ලිම් ජාතීන් අතර අරගලයක් ඇති කරන්නට උත්සාහයක් දැරූ බවට අපිට කියන්නට බැරිද? මේ ජාතීන් දෙක කොටවමින් එක ජාතියක් සහ තවත් ජාතියක් අතර අවුරුදු 30ක් තිස්සේ පැවති යුද්ධය අවසානයේදී තවත් යුද්ධයක් මේ රට තුළට ගේන්නට ඇතැම් බලගතු සංවිධාන සහ ක්‍රියාකාරකම් වල අය කටයුතු නොකළාද කියන ප්‍රශ්නයක් අපිට මෙහිදී අහන්නට වෙනවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ එන 200කටත් වැඩි අධික නිර්දේශ කිසිවක් ක්‍රියාවට නැංවීමට කිසිදු දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් මේතා ක්‍රියාත්මක වී නොමැති අතර ඒ පිළිබඳව නිසි යාන්ත්‍රණයක් හෝ ආරම්භ කර නැත. එයයි යථාර්ථය. විශේෂයෙන්ම යුක්තිය පසිඳාලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් කිසිවක් කොමිෂන් සභාව විසින් යෝජනා කර ඇති ක්‍රියාදාමයන් කිසිවක් මේ දක්වා ක්‍රියාවට නංවා නැති අතර මේ මහා ව්‍යසනය ගැන කලින් දැන සිටියත් එය වැළැක්වීමට තමන්ට නිල බලයෙන් වගකීමක් තිබුණත් කිසිවක් නොකළ හිටපු ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු, පොලිසිය හා ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් ගැන මේ වාර්තාවේ නිර්දේශ කර ඇති පරිදි නීතිපතිවරුන් හා එම දෙපාර්තමේන්තුව මේතා කිසිදු නිත්‍යානුකූල හෝ විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් දකින්නට නොමැති බව සඳහන් කරන්නේ බලවත්ම කනගාටුවෙන්. අප විසින් අපගේම ඕනෑකම තුළ පවරන ලද නඩු කීපයක් තුළින් වින්දිතයන්ට අදාළ පුද්ගලයන්ගෙන් දඩමුදල් ලබා ගැනීමට හැකි වූවා මිස මෙතෙක් කල නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන කිසිවක් නොකර සිටීම ලැජ්ජා සහගත බව කිව යුතුය. ඇතැම් දේශපාලන නායකයින් හට බැල මෙහෙවර කිරීමට ඇති ආශාව තුළ හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු හා රජයේ උසස් යයි කියා ගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය අපි හෙලා දකිමු. පසුගිය මැතිවරණ සමයේදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට මේ රජය දුන් පොරොන්දුව එනම් මේ පිළිබඳව වෝහාරිකව පැවැත්වෙන විමර්ශනවලට මඟ පෙන්වීමට සහ උදව්වීමටත් ඒ පිළිබඳව මේ ප්‍රහාරයේ නඩු කටයුතු පවත්වාගෙන යාමටත් බලතල ඇති විශේෂ අභිචෝදකවරයෙකු සහ කාර්යාලයක් ස්ථාපිත කරන බවට රටට දුන් පොරොන්දුව මේ දක්වාම ඉටු වී නැති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය. අතිගරු ජනාධිපතිතුමන් සත්‍යවාදීව හා සාධාරණව රට ඉදිරියට ගෙන යන්නටද දූෂණය සහ වංචාව සදාටම අප දේශයෙන් තුරන් කරන්නටද දරන වෑයම අපි අගය කරමු. එහෙත් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අප වෙත ඉදිරිපත් කරමින් එදා පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව අපට දුන් පොරොන්දුව තවමත් එලෙසම ඉටු වී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩපිළිවෙලක් හෝ දියත් කිරීමට නොහැකිවීම අප සසල කරවන්න කැයි කිව යුතුවේ. රට තුළ ඇති අලංකාර වූ ජෛව විවිධත්වය මෙන්ම විවිධ ජාතීන් හා ආගමිකයන් අන්‍යෝන්‍ය බැඳීමෙන් ජීවත්වන විවිධත්වයද ආරක්ෂා කළ යුතුව තිබියදී අතීතයේ අපේ ඇතැම් නායකයින්ගත් අදූරදර්ශී හා කෙටිකාලීන වූ තමන්ට ලාභ ප්‍රයෝජන පතනා තීරණ නිසා විනාශකාරී යුද්ධයකට පැටලී රට විනාශයේ මුඛයට පත්ව තිබියදී ඒ සඳහා එක්තරා විදේශීය රටක් බේදය ඇති කරවන්නට මූලික පියවර ගෙන තිබූ බව දැන නොසිටියේ දැයි අපි අපේ නායකයන්ගෙන් ප්‍රශ්න කළ යුතු ඇත. 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු කළ මේ ප්‍රහාරය තුළින් අප රට යමින් සිටි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්නට හා
ජාතීන් අතර තවත් ભેදයක් ඇති කර රට ගිනි ගන්නට සැලැස්වීම සඳහා යලිත් එවැනිම කුමන්ත්‍රණයක් මේ ප්‍රහාරය තුලින් ක්‍රියාත්මක වූයේදැයි අප සොයා බැලීම අත්‍යවශ්‍යය. මේ පිළිබඳව විමර්ශන ක්‍රියාදාම මන්දගාමීව සිදුවන්නේ ඒ කාගේවත් උවමනාවට දැයි අප තුල සැකයක් මතුවේ. එබැවින් එවැනි කුලී හේවායන් හා රටට ආදරය නොකරන දේශපාලනික ගැත්තන්ගේ කුමන්ත්‍රණ වලින් අප රට බේරා ගැනීමට අප පෙරටා යුතු වේ. ශ්‍රී ලංකා දේශය තුල සිංහල දෙමළ හා මුස්ලිම් මෙන්ම බෞද්ධ හින්දු ක්‍රිස්තියානිද මුස්ලිම්ද සියලු දෙනා සාමයෙන් හා එකමුතුකමින් දිවිගෙවමින් රට සුඛිත මුදිත කරන්නට සැවොම කටයුතු කරත්වා යයිද මිනිමරු ජාතිවාදී ආගම්වාදී බෙදීම් අභිබවා යමින් රට එකතු කර මෙවැනි කුරිරු සිද්ධීන් පිටුපස ක්‍රියාත්මක වන බලවේග හඳුනා ගනිමින් ඔවුන් පරාජය කර අප ආදරණීය මව්බිම ජය ගන්වන්නට සියල්ලෝම එකතු වේවායිද අපි මෙහිදී සුදෝ අන්තෝනි මුනිතුමාට විශේෂයෙන් කන්නලව් කළ යුතු වෙමු. අපි සුදෝ අන්තෝනි මුනිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ අවුරුදු 6 තුල මේ පිළිබඳව කිසිවක් හරියාකාරව සොයා ගන්නට හෝ හරියාකාරව ක්‍රියාත්මක වන්නට මැලි වූ සියලු දෙනා පිළිබඳව කටයුතු කරමින් අප රට තුල මේ සිදු ව්‍යසනයේ සැබෑ සත්‍ය සොයා ගන්නට අපට උදව් කරන ලෙසයි. එදා අප්‍රේල් මාසයේ 21 වෙනිදා අපි කොටහේනේ පල්ලියේ ඉඳලා මෙතනට පෙරහැරකින් ආවා. ඒ ආපු වෙලාවේ මහා වැස්සක් කඩාගෙන වැටිලා පාරවල් තෙත් වෙලා අපිට යන්නට බැරි තත්වයක් තිබුණා. ඒ වෙලාවේ මම සුදෝ අන්තෝනි මුනිතුමාට යාඥා කරලා කිව්වා කරුණා කරලා මේ පාර දිගේ මේ උඩින් තියෙන වලාකුළු ටික මූදට එහාට තල්ලු කරලා දෙන්න කියලා. ඇත්තටම 7යි කාල වෙද්දී උදේ 7ට යන්න තිබිච්ච ගමන අපිට පිටත් වෙන්න පුළුවන් වුණේ සුදෝ අන්තෝනි මුනිතුමා ඒ වලාකුළු ටික පල්ලියෙන් පිටිපස්සේ තියෙන මූද පැත්තට තල්ලු කරලා දැම්මා. ඒ නිසා අපි ඊ타මත්ම කරදරයක් නැතිව මේ පාර දිගේ අපි ආව එදා. මොකද සුදෝ අන්තෝනි මුනිතුමා ඊ타මත්ම බලගත්ු සාන්තුවරෙක්. ඒ නිසා අපි උන්වහන්සේගෙන් මේ වෙලාවේදී ඉල්ලා සිටින්නේ අපේ රටට කරන ලොකු සේවයක් ලෙස අපේ රටට දෙන තිලිනයක් ලෙස මේ දේවස්ථානය විනාශ කරලා දාපු ලෙයින් තෙත් කරපු ආත්මාර්ථකාමී බලවේග මොනවද කියලා හඳුන්වලා දෙලා අපිට ඒ පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍ය සොයලා දෙන්නට කියලා. ඒ වගේම Tamanගේ විවිධ ආකල්ප තුල සිරවි සිටිමින් මේ සත්‍යතාවය යටගසන්නට උත්සාහ කරන ඒ ඇතැම් සංවිධාන හා කණ්ඩායම් පරාජය කර මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ සිදුවීම පිළිබඳ අපගේ මනස පැහැදිලි කර දෙන ලෙස අපි සුදෝ අන්තෝනි මුනිතුමාගෙන් ඉල්ලා සිටිය යුතුයි. නැති වුණ දේ සොයා දෙන සුදෝ අන්තෝනි මුනිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙච්චර කල් අපෙන් උදුරාගත්තු අපෙන් සංගවපු මේ සත්‍යතාවය ඔබ වහන්සේ කරුණා කරලා දෙවි පියාණන් වහන්සේගේ නාමයෙන් අපට එළිදරව් කර දෙන්න. ඔබ වහන්සේට ස්වාමින් වහන්සේ තුල ඒ ශක්තිය ලැබේවා. ඔබ වහන්සේට ජේසු පිහිටයි ස්තුතියි. Earn the most trusted British law degree in town. LLB Arhans, UK from Buckinghamshire New University at IDM Nations campus. Your legal journey starts here.